හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අදත් අරන් වෙලා තියෙනවා අපි 2025 ෆිසික්ස් පේපර් එකේ ඩිස්කෂන් වීඩියෝ එකක්. ඉතින් අද අපි කතා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට. හරි. ලොකු වීඩියෝ එකක් නෙවෙයි, සාමාන්‍ය පැය භාගයක වගේ වීඩියෝ එකක් තමයි මේ කරන්නේ. ඉතින් 7 ඉඳලා අපි ප්‍රශ්න 6ක් කතා කරමු අද වීඩියෝ එකේදී. හරි. 7 වෙනි ප්‍රශ්නට යන්කෝ අපි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ ක්වාක් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. මේ තියෙන්නේ මොකද්ද? පදාර්ථ විකිරණවල අංශු භෞතික විද්‍යාව කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. මම මෙතනින් දාගන්නම් A B C කියන තුන. A B C. හරි. බලමු ප්‍රකාශ වල මොනවද කියලා දෙන කියලා. ක්වාක් වර්ග 6ක් ඇත කියලා දෙනවා. ඒක කෙලින්ම පැහැදිලි ළමයි. ඒක කෙලින්ම හරි. ඇයි? ක්වාක් වර්ග 6ක් තමයි තියෙන්නේ. මොනවද ක්වාක් වර්ග 6? ඒක මතක තියෙන්න ඕනේ. මේවා අර අමුතුවෙන් අර හිත ගහන්න තියෙනව නෙවෙයි. මේවා කෙලින්ම කටපාඩම්. හරි. මේවා මතක තියෙන්න ඕනේ. ඒතර ක්වාක් වර්ග 6 තමයි. එකක් තියෙනවා up down up quark එකේ තියෙනවා down quark තියෙනවා ඊට පස්සේ charm තියෙනවා strange තියෙනවා ඊට පස්සේ top එක තියෙනවා bottom එක තියෙනවා. ඒතර මේ line එක මොකක්ද ආරෝපණය? උඩ line එක ධන 3න් 2යි e ධන 3න් 2යි කියන්නේ ධන 3න් 2 වැඩි කරන්න ඕන ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය. කියන්නේ 3න් 2 ධන 3 sorry වැරදුනානේ 3න් 2 ධන 3න් 2 වැඩි කරන්න ඕන 1.6යි 10 ඍණ 19යි. හරි. 10 ඍණ 19. එතකොට තමයි උඩ කට්ටියක ආරෝපණය කූලෝම් වලින් එන්නේ. නැත්තම් එන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඇසුරෙන් කියන්නේ. හරි. එතකොට ඊට පස්සේ යට ලයින් එක ගත්තා ඊපස්සේ යට ලයින් එක ඍණ 3න් 1යි. හරි. පැහැදිලිද? හරි. එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් මත තියාගන්න ඕනේ. ඊට අමතරව මේ කට්ටියකෙම ප්‍රති අංශු ටික තියෙනවා. කියන්නේ මේ තියෙන ක්වාක් ටික ඊට ප්‍රති ක්වාක් ටික තියෙනවා. ඒ කට්ටිය කොහොමද යන්නේ? මේ කට්ටියකෙන් බා එක යන්නේ. හරි. බා එක කියන්නේ U bar, C bar, T bar ඔය වගේ තමයි මේ කට්ටිය අපි අංකණය කරලා තින්නේ. ඒතකොට U bar එක එනවා, C bar එනවා, T bar එනවා. යට සෙට් එක D bar, S bar සහ B bar. හරි. එතකොට මේ කට්ටිය ස්කන් සමානයි. කියන්නේ ප්‍රතිඅංශ සහ අංශු වල ස්කන් සමානයි. හැබැයි ආරෝපණය ප්‍රතිවිරුද්ධයි. එතකොට මේකේ මේ උඩ ලයින් එක ඍණ 3න් 2යි E වෙනවා. යට ලයින් එක අරයාගේ ප්‍රතිවිරුද්ධය කියන්නේ ධන 3න් 1යි E. ධන 3න් 1යි. එතකොට බලන්න දෙවෙනි මොකද්ද කියන්නේ? ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2යි E හෝ ධන 3න් 1යි E විය හැකි. මෙහි E යනු මූලික ආරෝපණය කියලා කියලා තියෙනවා. එතකොට මේක වැරදීනේ. ඇයි වැරදි වෙන්නේ? ක්වාක් වල තියෙන ධන 3න් 2 සහ ඍණ 3න් 1. ඍණ 3න් 2 සහ ධන 3න් 1 තියෙන ප්‍රතිඅංශු වල තමයි ඒක තියෙන්නේ. හරි. ප්‍රතිඅංශු දැන් ප්‍රතිඅංශු ගැන කතාවක් නෑ නේද? ඒ නිසා B කියන එක වැරදි. හරි. C වලට ගියොත් ක්වාක් හුදකලාව පැවතිය හැකි කියලා තියෙන එක වැරදි. ඇයි ක්වාක් ඉන්නේ මොකෙන්ද? දෙන්නෙක් හෝ තුන් දෙනෙක් එකතු වෙලා තමයි ඉන්නේ. හුදකලාව ඉන්න පුළුවන් කවුද? ලෙප්ටෝන වලට විතරයි. හරි. ඒවා මතක තියෙන්න ඕනේ. හරි. එතකොට ක්වාක් අපි මෙන්න ක්වාක් කියන එක මම දෙකට බෙදන්නම්කෝ. ක්වාක් කියන එක දෙකට බෙදන එකක් තමයි තුනක් එකට ඉන්න කට්ටිය. අනිත් එක දෙකක් එකට ඉන්න කට්ටිය. තුනක් එකට ඉන්න කට්ටියට අපි මොකක් කියනවද? බැරියෝන කියලා කියනවා. බැරියෝන කියලා කියන තුනක් එකට හිටියොත් දෙකක් එකට හිටියොත් අපි මේකට කියනවා මේසෝන කියලා කියනවා. මේසෝන. හරි. ඒතර ඕවා මතක තියෙන්න ඕනේ. ඔයා සරල දේවල්. එතකොට C කියන එකත් වැරදි නේද? එතකොට උත්තරේ වෙන්න ඕන මොකද? ආන්සර් A විතරයි හරි. ඒ කියන්නේ උත්තරේ පළවෙනි එක. පැහැදිලිද? හරි. යන් දෙවෙනි ගාන. දෙවෙනි ගාන දෙන්නේ ඒකලිත සිම්පල් Q ලක්ෂීය ආරෝපණයක් පාරවිද්‍යුත් නියතයේ K වන පාරවිද්‍යුත් මාධ්‍යයක තබා ඇත. ලක්ෂීය ආරෝපණයේ සිට R දුරකින් මාධ්‍ය තුල ඇති ලක්ෂයක විද්‍යුත්ශේෂ තීව්‍රතාවය විශාලත්වය. සරල ගානක් නෙමේක. හරි. එතකොට අපි දන්නවා විද්‍යුත්ශේෂ තීව්‍රතාවයේ පොදු සූත්‍රය මොකද්ද? 1/4 එක්සයිලන් වාරයක් Q බෙදීම R වර්ගය. එතකොට මෙතන එක්සයිලන් කියන්නේ අදාළ මාධ්‍යයේ පාරවිද්‍යතාව. හරි. එතකොට ඒක වාට ගන්න පුළුවන් මෙතන. දැන් මෙතන තියෙන්නේ රික්තය නෙවෙයි. පාරවිද්‍යුත් නියතේ K වෙච්ච මාධ්‍යයක තමයි තියෙන්නේ. එහෙනම් එක්සයිලන් බෙදීම එක්සයිලන් නෝට් කියන එක සමානයි K සාපේක්ෂ පාරවිද්‍යතාව ගන්න උතනින් අපි උතනින් වාට ගන්න පුළුවන් එක්සයිලන් කියන්නේ K එක්සයිලන් නෝට්. එහෙනම් අදාළ මාධ්‍යයේ පාරවිද්‍යතාව අපි හොයාගත්තා. එහෙනම් මෙන්න මෙතන ගැන දාන්න. 1/4 එක්සයිලන් වෙනුවට වැටෙන්නේ දැන් K එක්සයිලන් නෝට් කියන එක වැඩි කරන්න ඕනේ. කැපිටල් Q නෙවෙයි දැන් දෙ සිම්පල් Q බෙදීම R වර්ග. එහෙනම් උත්තරේ මොකද්ද? එන්න ඔන්න ඔය උත්තරේ තියෙන්නේ දෙවෙනි උත්තරේ. එහෙනම් ආන්සර් 2 එක. ඒතර මේවා වැඩි වෙලා ගන්න නැතිව සාමාන්‍ය අපි MCQ එක විනාඩි 2යි තප්පර 20ක් විතර ගන්න පුළුවන් වාට. හරිනම්. හැබැයි මේවට ඉච්චර වෙලා ගන්න එපා. ඉච්චර වෙලාවක් ගන්න එක බොරු වැඩක් ඇත්තට තප්පර 30න් විතර තප්පර 30ක් යන්නේ නැහැ. තප්පර 15න් විතර ගන්න පුළුවන් උත්තර මේවා. හරි. යන්න නම් වෙන ගන්නට. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 25ක් වූ සහ වට 200ක් ඇති වෘත්තාකාර දංගරයක තලයට ලම්බකව චුම්බක ශ්‍රේෂ්ඨයක් යොදුන් ලැබේ.
චුම්බක ශ්‍රාව ඝනත්වය 0.2 තප්පර කාල පරතරයක් තුළ 0.01 t සිට 0.05 දක්වා ඒකාකාර වැඩි කළහොත් දඟලේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සාමාන්‍යයෙන් කොපමණද? මොකද කියන්නේ? ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ d∅dt. ඒ කියන්නේ ශ්‍රාවය චුම්බක ශ්‍රාවය වෙනස් වීම ශීඝ්‍රතාවය. එතකොට චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ BAN කියන ගුණිතය. එතකොට බලන්න මේකේ දැන් වෙනස් කරලා තියෙන කවුද? එක්ක වෙනස් කරන්න පුළුවන් අපිට B වෙනස් කරන්න පුළුවන්, A වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොට ගාන වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ගානේ වෙනස් කරලා තියෙන්නේ මෙන්න B කියන එක කියලා. එහෙනම් AN දෙන නියතය නම් මේක එළියට දාන්න. එතකොට මෙතන එනවා AN වැඩි කිරීම dB/dt. dB/dt. එතකොට dB/dt එක වෙනම හොයන්න පුළුවන්. dB/dt කියන්නේ චුම්බක ශ්‍රාව වෙනස බෙදන්න ඕනේ වෙනස් වෙන්න ගත වෙච්ච කාලය. එතකොට 0.05න් අඩු කරන්න 0.01ක්. ඒක තමයි වෙනස. ඒක බෙදන්න 0.2කින්. උත්තරයක් එනවාද? 0.04 බෙදන්න ඕනේ 0.2කින්. මම දෙවැත්තම උඩයට දෙක වැඩි කරන 100න්. එතකොට 4 බෙදීම 0.2ක් 4 බෙදීම 20ක් එන්නේ නේ. 4 බෙදීම 20ක් එන්නේ. ඒ කියන්නේ මම කොහොම තියාගන්නම්කො 4 බෙදීම 20ක්. එතකොට තාම ආදේශ කරමු මෙතනට. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 25. 25 වැඩි කරන්න ඕනේ 10^4කින්. ඇයි? වර්ග මීටර කරගන්න. පොට ගාන 200යි. dV/dt එක හොයාගත්ත 4 බෙදීම 20යි කියලා. එහෙනම් සුළු කරන්න. 20/1යි 20/10යි. මෙතන 25 වැඩි කිරීම 4 කියන්නේ 100යි. 100 10න් වෙනාට 1000යි. 1000 වැඩි කිරීම 10 4 කියන්නේ 10 1යි කියන්නේ 0.1යි. වෝල්ට් උත්තරේ. පැහැදිලි. එහෙනම් E කියන්නේ 0.1 වෝල්ට් උත්තරේ වෙන්න ඕන මොකද්ද? දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? දැන් 10 වෙනි ගාන. 10 වෙනි ගානේ තියෙන පුද්ගලයෙකුට තම ඇස්සල සිට සෙන්ටිමීටර් 50ක් දක්වා දුරින් ඇති වස්තුන් පමණක් පැහැදිලිව දැකිය හැකියි. ඈත පිහිටි වස්තුන් පැහැදිලිව දැකීමට අවශ්‍ය කාචයේ වර්ගය සහ බලය ඩයොප්ටර වලින් සොයන්න. හරි. එතකොට අපි දන්නවා දැන් මේකේ බලන්න කොහොමද වෙන්නේ කියලා. දැන් මෙහෙම මෙයාගේ ඇහැ තියෙන ඔය හරියේ අපි ඔහොම ගමුකෝ. මෙතන සෙන්ටිමීටර් 50ක් දුරින් තියෙන මෙන්න මේ රේන්ජ් එක විතරයි මෙයාට පේන්නේ. ඒ කියන්නේ මෙයාට තියෙන දෘෂ්ටි දෝෂය මොකක්ද? මෙයාට තියෙන දෘෂ්ටි දෝෂය වෙන්නේ ඇත්තටම ළඟ පෙනීම දුර නොපෙනීම. ඒතර ළඟ පෙනීම දුර නොපෙනීම කියන්නේ අවිදුර දෘෂ්ටිගතය තමයි තියෙන්නේ. ඒතර අවිදුර දෘෂ්ටිගතයක් තියෙන කෙනෙක්ට අපි දාන්නේ අවතල කාච. අවතල කාච මත කියන්නේ අවිදුර නම් අවි නම් අවිදුර නම් අවතල. එතකොට අවිදුර එක්කන අවතල කාචයක් දානවා. ඒතර මේක වෙන්නේ මොකක්ද? මෙතන වස්තුවක් තිබොත් ඒකේ ප්‍රතිබිම්බයක් එයාගේ දෘෂ්ටි විතානය මතට හදලා දෙන්න පුළුවන් ඇහැට. ඇහි කාචයට, අක්ෂි කාචයට. හැබැයි මෙතන එළියේ තියෙන එකට ඒක කරන්න බෑ. එතකොට කරන්නේ අපි මෙන්න මෙතන වස්තුව තියලා මෙතන අපි දාන අවතල කාචයක්. අවතල කාචයක් දැම්මට පස්සේ මෙයා කරන්නේ මෙහි ඉඳන් එන සමාන්තර කිරණේ හරවලා දෙනවා. හරියට මෙන්න මේ යාට පේන ඈතම ලක්ෂයේ සිට එනවාසේ. ඔන්න ඔතන හරවලා දුන්නාට පස්සේ මේක පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඔන්න ඔය විදිහට යනවා. එතකොට දෘෂ්ටි විතානේ උඩට ගානට ඔක සම්පාත වෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ මෙයාට පේනවා. එතකොට ඇත්තටම වෙන්නේ මෙන්න මේ අනන්තයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයක් එයා හදලා දෙනවා මෙන්න මෙතන උඩට. කියන අවතල කාචේ නාභි උඩට හදලා දෙනවා. එතකොට ඒකේ ප්‍රතිබිම්බය තමයි මෙයා දෘෂ්ටි විතානේ උඩට අරන් එන්නේ. හරි. එතකොට ඇත්තටම නාභි දුර වෙන්න ඕනේ මෙන්න මේ එයාට පේන ඈතම ලක්ෂය. ඒ කියන්නේ මේ දෝෂේ තියෙන හැට පේන ඈතම ලක්ෂය. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50. එහෙනම් අවතල කාචයේ නාභි දුර F කියන එක සමාන වෙන්නේ 0.5 මීටර වලට. එතකොට අපි දන්නවා කාචයෙන් ඉඳන් ආලෝකයේ එන දිශාවට ආලෝකයේ මේ අතනේ ආලෝකයේ එන දිශාවට විරුද්ධව මනිනේවා ධන ආලෝකයේ එන පැත්තටම මනිනේවා ඍණ. එතකොට මේකේ ධන නාභි දුරක් තමයි තියෙන අවතල කාචයනේ ධන නාභි දුරක් තමයි තියෙන. එතකොට බලය කියලා කියන්නේ ඍණ 1යට F ඍණ 1යට F. එතකොට ආදේශ කරන්නේ ඍණ 1යට F කියලා කියන්නේ 0.5. 0.5 දාපු ගාම මෙතනින් උත්තරයක් යනවාට ඍණ 2ක් කියලා එනවා. ඒකකේ වෙන්නේ ඩයොප්ටර්. හරි. එහෙනම් උත්තරේ වෙන්න මොකද? අවතල කාචයක් සහ ඍණ 2ක බලයක් තියෙන්න ඕනේ. එහෙනම් උත්තරේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එක. පැහැදිලිද? හරි. ගන්නකො 11 වෙනි ගාන. 11 වෙනි ගානේ තියෙන නොඇති දිග සෙන්ටිමීටර් 10ක් වන ඒකාකාර කම්බියකට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සම්බන්ධ කර ඇත. කම්බියේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1ක් වන අතර කම්බියේ ද්‍රව්‍යයේ යම් මාපාංක 1.10 11යි නිව්ටන් වර්ග මීටරයට වේ.
රූපයේ පෙන්වා ඇති පරිදි අරේ ආසන්නගේ සෙන්ටිමීටර් 10ක් වන වෘත්තයක තප්පරමීටර් 2ක නියත වේගයකින් ස්කන්ධය ගමන් කිරීමට සලස්වන ලදී. කම්බිය විතතිය කීරි කියලා තමයි ගානේ අහලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා විතතිය හොයන්න ඕනේ නම් දැන් මෙතනදි කරන්න වෙන්නේ මොකක්ද? අනිවාර්යෙන් අපිට දාන්න f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l කියන සූත්‍රය දාන්න වෙනවා. හරි. එතකොට y කියන එක දීලා තියෙන්නේ e කියන එක තමයි අහන්නේ අපෙන්. L කියන එකක් දීලා තියෙනවා A කියන එකක් දීලා තියෙන්නේ. එතකොට F කියන්නේ කවුද? එතකොට F කියන්නේ ඇත්තටම තන්තුවේ තියෙන ආතතිය මේ වෙලාව. තන්තුව මත ඇති වෙන බලයෙන් තන්තුව මත ඇති වෙන බලය මේ වෙලේ ආතතිය. එහෙනම් මම ආතතිය හොයන්න පාවිච්චි කරන්නේ වෘත්ත චලිතයේ සමීකරණ ටික. එතකොට මෙයාව මේ වගේ තන්තුවක ගැට ගහලා mg කියලා ස්කන්ධයක් අරය r වෙන වෘත්තයක කරකවනකොට තන්තුවේ හට ගන්නා බලය T. ඒක හොයන්න මම පාවිච්චි කරන F සමාන ma. එහෙනම් කේන්ද්‍රයේ පැත්තට මම දාන F සමාන ma කියන සූත්‍රය. එතකොට මේ වෙලේ තියෙන F කියන්නේ T සමානයි m වතාවක් කේන්ද්‍ර අபிසාරී ත්වරණය වෙන්නේ v වර්ගයේ බෙදීම r කියන එක. අමතක කරගන්න කේන්ද්‍ර අபிසාරී ත්වරණ අපි r කියන එක ලියන්නේ එක්ක v ඔමේගා. එහෙම නැත්නම් v වර්ග බෙදීම r. එහෙමත් නැත්නම් ඔමේගා වර්ග r. ඔය තුනෙන් ඕන එකක් වඩ පාවිච්චි කරන්න පුළුවන් ගානේ දීලා දෙන දත්ත අනුව. සහ අහලා තියෙන දේ අනුව. දැන් මෙතන අහලා දීලා තියෙන අපිට v නේ. එහෙනම් ඔක මම පාවිච්චි කරනවා. එතන ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි v කියන්නේ 2යි 2 වර්ගයක්. අරය සෙන්ටිමීටර් 10යි 10 කියන්නේ 0.1යි. 0.1 මීටර. එතන සුළු කරාම කියන්නේ උඩින් එනවා 4ක් යට 0.1ෙන් බෙදුවම 40යි නිව්ටන් කියලා තමයි එන්නේ. 40යි නිව්ටන්. එහෙනම් t කියන්නේ 40යි ඒකම තමයි f කියන්නේ. එහෙනම් මේකට කියන ආදේශ කරන්න. එතන මම මේක e යුක්ත කරන් ඉන්නකො e යුක්ත කරත්තම් මොකක්ද දෙන්නේ f l බෙදීම ya කියලා එකක් එනවා සුළු කරන්න f කියන්නේ දැන් 40යි l කියන්නේ තන්තුවේ දිග 10 සෙන්ටිමීටර. ඒක 10 සෙන්ටිමීටර කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 2 කියලා එකක් තියෙනවා. හරි බෙදන්න y කියන්නේ 10 11යි 10 11 වැඩි කරන්න වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. එහෙනම් 1 වැඩි කරන්න ඕනේ 10 ඍණ 4කි. හරි මෙතන බිංදු දෙකකට මෙතන 10 ඍණ 2 අයින් කරන්න පුළුවන්. මෙතන 10 ඍණ 4යි 10 11යි කැපුනම 10 7ක් ඉතුරු වෙනවා. ඒතර එන්නේ ඇත්තටම 4යි 10 ඍණ 7ක් කියලා. 10 ඍණ 7යි මීටර වලින් එන්නේ. හැබැයි උත්තර තියෙන මයික්‍රෝමීටර. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 1 වැඩි කිරීම 10 ඍණ 6 මීටර. එතකොට 10 ඍණ 6 වෙනකොට මම මයික්‍රෝ කියන එක දානවා. මෙයා මේ දෙන්න සුළු කරලා ගන්න. එතකොට 4 වැඩි කිරීම 10 ඍණ 1 කියන්නේ 0.4යි. මේ 10 ඍණ 6 වෙනකොට මයික්‍රෝ දාන්න පුළුවන්. එතන මයික්‍රෝමීටර. එහෙනම් උත්තර වෙන්න ඕනේ මොකක්ද? උත්තර වෙන්න ඕනේ දෙවෙනි උත්තරේ. ආන්සර් 2 එක තමයි හරි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? යන් 12 වෙනි ගානට. 12 වෙනි ගානේ තියෙන සිව්රෝධ එළවුම් රෝධ 4 එන්ජිමෙන් ජවය සපයන මෝටර රථයක් නිසලතාවෙන් ආරම්භ වී තිරස් ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයකින් ගමන් කොට තප්පර 5කදී පැයට කරන 72 ප්‍රවේගයක් ලබා ගනී. දත්තලියන් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. හරි. ත්වරණය තාම දන්නේ නැත අපි. හරි ඊට පස්සේ කාලය දීලා තියෙනවා තප්පර 5යි. අවසාන ප්‍රවේගය v කියන එක දීලා තියෙනවා පැයට කිලෝමීටර් 72යි. ඒතර පැයට කිලෝමීටර් 72ක් තිබ්බොත් ඒක ආදේශ කරන්න බෑ අපිට. අපි මේක තප්පරෙන් මීටර වල හරව ගන්න ඕනේ. කොහොමද කරන්නේ? 18න් 5න් වැඩි කරන්න. 18න් 5න් වැඩි කරන්න. වැඩි කරාම කීයද එන්නේ? මෙතන 18 1යි 18 4යි 4 අප්පා 20යි. එහෙනම් 20යි ms ඍණ එක තමයි අවසාන ප්‍රවේගය වෙන්නේ. ත්වරණය මන් දන්නේ නැත. ත්වරණය දන්නේ නැහැ. එතකොට මම ත්වරණය හොයාගන්න ඕනේ. ඒකෙන් තමයි මට මේ ස්ථිති ඝර්ෂණ ලංගුණේ හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි ඒක බලමුකෝ අපි. වායු ප්‍රතිරෝධ නොසලකාරින්න කියලා කියනවා. ත්වරණය වෙන කාලයේදී ටයර් සහ මාර්ගය අතර ඇති අවම ස්ථිති ඝර්ෂණ සංයුගය සොයන්න. හරි බලන්න මොකද්ද මේකේ වෙන්නේ කියලා ඉස්සෙල්ලා. මේ වගේ ටයර් එකක් තියෙනකොට මේකට එන්ජිමෙන් බලය දීලා කරකවන්න ඕන. කරකවනකොට පොළොව මත ගෑවෙන ලක්ෂ්‍ය මෙන්න මේ යටම ලක්ෂ්‍යය මොකද වෙන්නේ? යටම ලක්ෂ්‍ය පිටිපස්සට යන්න තා බලන්න. ඒත් පිටිපස්සට යන්න බලනකොට පොළොව විසින් ටයර් එක මත ඉස්සරහට ඝර්ෂණ බලයක් ඇති කරනවා. F කියලා ඝර්ෂණ බලයක් ඇති කරනවා. ඒතර ඒකට සමාන බලයක් පොළොව මත පිටිපස්සට ඇති වෙනවා. ඒක අපිට මෙතනදී අදාළ වෙන්නේ නැහැ. හරි. එතකොට මම හිතනවා මේ රෝධ හතරම මම එක රෝධයකින් නිරූපණය කරන්න. එතකොට සම්පූර්ණ රතේ බර මම මෙතනට ආදේශ කරගන්නවා. ඒ මෙතනට ඇප්ලයි කරගන්නවා. එතන mg කියලා මම මෙතන මේ නිරූපණය කරන්නේ රෝධයේ බර නෙවෙයි සම්පූර්ණ රතේම බර තමයි මම මෙතන ගන්න.
මොකද රෝධ 4ක් ඇඳලා කරොත් මම මුළු බර 4ෙන් බෙදලා ගන්න බෑ. ඒ නිසා මම එක රෝධයකට ඔක්කොම බර ටික දාලා ගන්න. හරි. ඊට අමතර මෙතන ඉහළට R කියලා බලයක් එනවා. අභිලම් ප්‍රතික්‍රියාවක්. ඇත්තට මේ mg සහ R කියන ඒක රේඛීය වෙන්න ඕනේ. නමුත් මම පැහැදිලි වෙන්න ඕන නිසා චුට්ටක් එහාට කියලා ඇඳගත්තා. පැහැදිලිද? හරි. එතකොට ටයර් එක මත බල දෙන්න තුනයි. R තියෙනවා, mg තියෙනවා, F තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? රෝධය මත එන F කියන ඉස්සරහට තියෙන F කියන බලෙන් තමයි මෙයාව ඉස්සරහට චලනය කරවන්නේ. හරි. ඒ නිසා මම ත්වරණය හොයන්න කරන්නේ ඉස්සරහට දාන F සමාන ma. රථයට F සමාන ma දාන. ඒතර ඉස්සරහට F කියන එක තියෙනවා. ඒක සමානයි ස්කන්ධය වතාවක් ත්වරණය දන්නේ නැහැ මම. හරි. එතකොට F කියන්නේ μr ඝර්ෂණ බලයට. F කියන්නේ μr. μr සමාන ma. එතන මම ලියන්න පුළුවන් සිරස් සමතුලිතතාවයෙන් Fy සිග්මා Fy එක සමානයි බිඳුවක් කරන්න. මොකද රථයේ උඩ බල්ලෙහා යන්නේ නැහැ. එහෙනම් උඩට තියෙන බලය R ඍණ mg සමානයි බිඳුවයි. ඔතනින් එනවා R කියන්නේ mg කියලා එකක් එනවා. පැහැදිලිද? R කියන්නේ mg. එහෙනම් මෙන්න මේ R වෙනුව මට දාන්න පුළුවන් mu mg කියලා දාන්න පුළුවන්. mg සමානයි ma. දැන් m ටෙම් කැපුණාට පස්සේ a ට උත්තරයක් එනවා mu g කියලා එකක් එනවා. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ mu g එක මම මෙතන හොයාගත්තා. දැන් මට පුළුවන් මේ දත්ත හතර පාවිච්චි කරලා රථයට මම ඉස්සරහට දානවා v සමානයි u ධන at කියන චලිත සමීකරණය. දානකොට අවසාන ප්‍රවේගය 20යි ආරම්භක ප්‍රවේගය බිඳුවයි ධන a කියලා කියන්නේ mu වතාවක් g කියන්නේ 10යි කාලය තප්පර 5යි. හරි. සුළු ග්‍රාම කීය දෙන්න බලන්න. මෙතනින් යනවා 20ක්, මෙතනින් යනවා 50යි mu කියලා එන්න. බිඳුවට බිඳුවක් කවන්න පුළුවන්. එතකොට mu ට උත්තරයක් එනවා 2 බෙදීම 5යි කියලා. 2 බෙදීම 5යි. ඒ කියන්නේ mu කියන්නේ කීයද? mu කියන්නේ 0.4යි. 0.4යි. ඒකකයක් නෑ. මොකද මේක බල දෙක අතර අනුපාතයක් එන්නේ. හරි. ඒ නිසා mu ට ඒකකයක් නෑ. උත්තරේ වෙන්නේ නම් answer 2 එක තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? හරි. හරි. යන් 13 වෙනි ගන්න. ඒකාකාර ඝන සිලින්ඩරයක් නිශ්චලතාවයෙන් ආරම්භ වී ලිස්සීමකින් තොරව ආනත්තලයක් මත පෙරළේ අක්ෂය වටා භ්‍රමණය වන ස්කන්ධය කැපිටල් M සහ R කැපිටල් R වන ඝන සිලින්ඩරයක අවස්ථිත ගෝණය I කියන එක දීලා තියෙනවා භාගයක් MR වර්ගයේ වේ. සිලින්ඩරයේ සම්පූර්ණ චාලක ශක්තිය බෙදීම සිලින්ඩරයේ භ්‍රමණ චාලක ශක්තිය අතර අනුපාතය සොයන්න. හරි. හරි. මේක හදන්න පුළුවන් ලේසි. නමුත් වැඩි දෙන්නේ නැති ගාණක් මේක. හරි. සාමාන්‍ය අපි කරන්නේ මොකද්ද? මේ වගේ පෙරලෙන එකක් ගත්තට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අඩු වෙන විභව ශක්තිය මෙන්න මේ මට්ටමට එනකොට එයාට මෙන්න මෙතන යම් කිසි චාලක ශක්තියක් හැදිලා ඉඳී v කියලා ප්‍රවේගයක් එයාට මේ හැදිලා තියෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ අඩු වෙන විභව ශක්තිය සමාන කරන ලැබෙන චාලක ශක්තියට. හරි. කරන්න ඕකට සාමාන්‍ය අඩු වෙන pe කියන එක සමාන කරනවා අපි ලැබෙන ke ට. හරි. ඒකම තමයි මෙතනත් කරන්න තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ලැබෙන ke එක දැන් තියෙන්නේ විදි දෙකකට. එකක් තමයි රේඛීය චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය විදිහට දෙකක් විදිහට තියෙනවා. හරි. එතකොට මම මෙතන අඩු වෙන mgh එක ගන්නම් දැනට. mgh එක සමානයි ke එක මට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ke රේඛීය කියන එකයි ආයේ ke භ්‍රමණ කියන එකයි. පැහැදිලි? හරි. එතකොට මෙන්න මේ දෙනාගේ එකතුව ගන්න ke රේඛීය කියන එකයි ke භ්‍රමණ කියන එක තමයි සම්පූර්ණ චාලක ශක්තිය වෙන්නේ. හරි. භ්‍රමණ චාලක ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ කොටස විතරයි. හරි. ඒතර මේ දෙක අතර අනුපාතයක් තමයි අහලා තියෙන්නේ. ඒතර ඇත්තට මේ mgh එක ඕනේ නැහැ. මේ ශක්ති පරිවර්තනය තමයි එළියලා තියෙන්නේ. හරි. ඒතර mgh කියන්නේ මුළු ශක්තිය. ඒතර mgh එක මුළු ශක්තිය විතර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන දෙකේ එකතුවත් මුළු ශක්තිය විතරට ගන්න පුළුවන්. හරි. කොහොම හරි කමන්නේ. හදයියන්කෝ. හරි. රේඛීය චාලක ශක්තිය මම ලියන්න බලන්න භාගයයි. මම මේක ස්කන්ධේ කැපිටල් M කියලා ගන්නම්. මෙයාගේ අරේ කැපිටල් R කියලා ගන්නවා. හරි. එතකොට භාගයයි කැපිටල් M v වර්ගය. මෙන්න මෙතන තියෙන මේකේ v වර්ගය. ධන මෙයාගේ මේ වෙලාවේ මම කෝණික ප්‍රවේගය මම ගන්න ඔමේගා කියලා. හරි. එතකොට මෙයාගේ මට භ්‍රමණ චාලක ශක්තිය ලියන්න පුළුවන් භාගයක් I ඔමේගා වර්ගය කියලා ලියන්න පුළුවන්. හරි. මම ඒක දැන් වෙනම හදා ගන්නවා මෙතන. එතකොට මම මේ ke භ්‍රමණ කියන එක තමයි හදන්න යන්නේ. ඒක සමාන වෙන්නේ භාගයක් I ඔමේගා වර්ගයට. එතකොට ඒවට ආදේශ කරලා බලමු. භාග්‍ය වතාවක් I කියන එක මට දීලා තියෙනවා භාගයක් MR වර්ගය කියලා. MR වර්ගය. ඒක වැඩි කරන්න ඕන ඔමේගා කියලා කියන්නේ. එතකොට එන්නේ V සමාන R ඔමේගා කියන සූත්‍රය පාවිච්චි කරලා ඔමේගා කියන එක උක්ත කරගන්න පුළුවන්. ඔමේගා කියන්නේ V බෙදීම R. එහෙනම් V බෙදීම R මෙතන R කියලා ගත්තම කැපිටල් R නේ නම් කැපිටල් R දාගමු.
එතකොට මෙතන එන එක වර්ගයක් නිසා v වර්ගයේ වෙදීම කැපිටල් R ගෙත් වර්ගයක් වෙනවා. එතකොට බලන්න R වර්ගයට R වර්ගයක් කැපිලා යනවා. මෙතනින් වාට එනවා 4න් 1යි mr වර්ගය කියලා එකක් එනවා. හරි ඔය තියෙන භ්‍රමණ ජාල ශක්තිය විතරයි. හරි මේ තියෙන මුළු ජාල ශක්තිය. ඒතර මම මේක E කියලා ගන්නම් මුළු ශක්තිය කියන්න. එතකොට මෙතනින් එනවා භාගයයි mv වර්ගය. මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා 4න් 1 mr වර්ගය නෙවෙයි 4න් 1 mv වර්ගය. එතකොට මෙතන මම දානවා 4න් 1යි කැපිටල් M v වර්ගය. සුළු ග්‍රාම කීයක් කරා මෙතන දෙකේම නිකලා 2යි mv වර්ගයක් එනවා උඩින් ඔක්කොම 3යි mv වර්ගයක්. මේකත් කැපිටල්. 3යි කැපිටල් M v වර්ගයක් එනවා බෙදීම 4ක්. ඕක තමයි මුළු චාලක ශක්තිය. එතන මේ තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තිය. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? මුළු චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය අතර අනුපාතය. එහෙනම් මුළු චාලක ශක්තිය විතර දාන්න පුළුවන් 3යි mv වර්ගය බෙදීම 4 කියන එක සම්පූර්ණක බෙදන්න භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ mv වර්ගය බෙදීම 4ක්. mv වර්ගයට mv වර්ග කැපෙනවා 4ට 4 කැපිලා යනවා. උත්තරේ වෙන්නේ කීයද? උත්තරේ වෙන්නේ 3 කියන එක. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? ආන්සර් එක විදිහට වල ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. පැහැදිලිද? හරි. යම් 14 වෙනි ගානට මම මේක කරලා මෙතන වීඩියෝ එක නවත්තනවා. මොකද නැත්තම් ගොඩක් දික් වෙන නිසා. හරි. දිනා වස්තුවක් ඉහළ උසක සිට නිදහසේ පොළොවට අතහරිනු ලැබේ. එතකොට වස්තුවක් තියෙන එයා නිදහසේ අතර u සමාන බිඳුවෙන් අතහරිනවා. එම මොහොතේම තව වස්තුවක් එම උසේ සිටම තිරස් අතර විසි කරනවා. මෙන්න එහෙම තිරස්ස විසි කරනවා යම් කිසි ප්‍රවේගයක් එක්ක. හරි u කියලා ප්‍රවේගය. එතකොට මෙයාගෙත් ආරම්භයේ පල්ලෙහාට තියෙන ප්‍රවේගය. මෙන්න මේ පල්ලෙහාට තියෙන ප්‍රවේගය මොකක් වෙනවද? u සමාන බිඳුවයි. පල්ලෙහාට තියෙන ප්‍රවේගය බිඳුව. හැබැයි තිරසට යම් කිසි ප්‍රවේගයක් තියෙනවා. u සමාන v කියලා තියෙනවා. එකම උසක සිට. එතකොට මේ මට්ටමේ ඉඳලා මේ මට්ටමට තියෙන උස, කියන්නේ තිරස් මට්ටමේ ඉඳන් يعني පොළොවට තියෙන උස අපි කැපිටල් H කියලා ගමුකෝ දැන්. හරි. එතකොට වායු ප්‍රතිරෝධය නොසලකිය හැකි කියලා ගන්නලු වස්තුන් දෙකේ පියාසර කාලය සම්බන්ධයෙන් පහත ප්‍රකාශයේ සත්‍ය වන්නේ මොකද්ද? මොකද්ද බලන්න. මෙයාට අදාළම චලිත සමීකරණ දානකොට මම පල්ලෙහාට දත්තරිය ලියා ගන්න පළවෙනි වස්තුවට. මොකද්ද වෙන්නේ? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. පල්ලෙහාට වැටෙන උස h. දෙන්නටම බලපාන ත්වරණය එකම නේද? g නේ බලපාන එහෙනම් ත්වරණය g පල්ලෙහාට. මෙයත් පල්ලෙහාට මෙයත් පල්ලෙහාට. ඒතර කාලය තමයි මගෙන් අහන්නේ. ඒතර දාන්න වෙන්නේ මොකද? s සමාන ut තන භාගයක් kt වර්ගය තමයි දාන්න වෙන්නේ චලිත සමීකරණ. දෙවෙනි එක්කනට දාලා මම දත්තරිය ලියාගත්තොත් පල්ලෙහාට මොනවද දෙන්නේ? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඇයි? පල්ලෙහාට තියෙන ආරම්භක ප්‍රවේගය බිඳුවයි. තිරසර ප්‍රවේගයක් තියෙන එක අපිට අදාළ නැහැ. ඒක පල්ලෙහාට නෙවෙයි තියෙන්නේ. හරි. එතකොට ඒක බිඳුවයි. එයාට බලපාන ත්වරණයත් g ම තමයි පල්ලෙහාට. එයා වැටෙන්න තියෙන විස්ථාපනයත් h. ඒකත් පල්ලෙහාට. කාලය t. ඕක අහනවා. එතකොට බලන්න දෙන්නගේ එකම දත්ත සෙට් එක නේද මෙඩිය වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? දෙන්නටම s සමාන ut තන භාගයක් kt වර්ගය දැම්මොත් දෙන්නටම ලැබෙන කාලය එකම අගේ ලැබෙනවා. එහෙනම් මෙයා මෙතන ඉඳලා කෙලින්ම පල්ලෙහාට වැටෙන්න ගතවන කාලයයි මෙයා මෙතන ඉඳලා කෙලින්ම නෙවෙයි වැටෙන්නේ. එයා යම් කිසි දුරක් ඉස්සරහට ගිහිල්ලා වැටෙනවා. ඔන්න ඔය වගේ ගිහිල්ලා වැටෙනවා. මෙන්න මේ වගේ ගිහිල්ලා යම් කිසි දුරක් ඉස්සරහට මෙන්න මේකට අපි කියනවා තිරස් පරාසය කියලා. ඉස්සරහට යන දුරට. අන්න වගේ යම් කිසි දුරක් ඉස්සරහට ගිහිල්ලා වැටෙනවා. හැබැයි මෙයා මේ මට්ටමේ නම් පොළොව මට්ටමට එන්න ගතවන කාලයයි මෙයා මෙතන නම් මෙතන එන්න ගතවන කාලය දෙකම සමානයි. ඇයි? දෙන්නගේ එකම දත්ත සෙට් එකේ තියෙන්නේ. එහෙනම් කෙලින්ම මොකද උත්තරේ? වස්තු දෙකම එකවර පොළොවට එනවා. උත්තරේ මොකද්ද? ආන්සර් එක 5 තමා ගහන්න ඕනේ. කෙනෙක්ට ඕන ඉතින් මෙන්න මේකට s සමානයි ut දන භාගයක් kt වර්ගේ දාන්න පල්ලෙහාට දාලා කාලය හොයාගන්න පුළුවන් ආට. හරි? කාලය හොයාගන්න පුළුවන්. මම ඒක හොයන්න යන්නේ මොකද මෙතනට දාලා නෑ ඒක. සරල කැලලක් ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. හරි? හරි. හරි මම උතරින් අදට මේ වීඩියෝ නවත්තනවා. නැත්තම් ගොඩක් වීඩියෝ දික් වෙන නිසා ඉතින් මේ ටික බලන්න ටිකින් ටික බලන් ගියාම ඔයාගේ වීඩියෝස් කීපයකින් ඔයාලට පේපර් එක මම කවර් කරලා දෙනවා. එතකොට ඔයාලට කම්මැලි නැතුව අර බෝරින් නැතුව බලන්න පුළුවන්. මොකද එක දිගට පැය ගාණක් තියෙන වීඩියෝ එකක් දැම්මොත් එහෙම බලන්නේ නැහැ කවුරුත්. ඒක බලන්නෙත් නැහැ. ඔයාලටත් බෝරින් එපා වෙනවා. ඒ නිසා පොඩ කරන්න. එතකොට දවසට එක වීඩියෝ ගන්න බැලුවත් ඔයාලට දවස් කීපයක් යනකොට සම්පූර්ණ පේපර් එකම ඩිස්කස් වෙලා ඉවරයි. හරි පැහැදිලිද? හරි. ඉතින් මේ වීඩියෝ වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලු තැනක් තියෙනවා නම් තේරුම් නැති තැනක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඒ වගේම අපේ ක්ලාසස් දැනට යන ඔන්ලයින් ක්ලාසස් ඉතින් ඒවට සම්බන්ධ වෙන්න ඕන නම් ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකට හරි නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට අපේ ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. හරි. ඉතින්
ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝෙන් අපි මෙතන ඉඳලා ඉස්සරහට කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැම දෙයකටම සුබ දවසක්. උසස් පෙළ භෞතික විද්‍යාව සරසවියට මාර්ගින භෞතික විද්‍යා පන්තිය තරිඳු විජේරත්න විමසීම් 076යි 63යි 97යි 0.09